ඉතින් ආයිබෝන් ළමයි මම ලුමියෝන. ඔයාලට Photoshop වල tutorials කියන class එක අද ඉඳන් පටන් ගන්නවා. ඉතින් අපි මුලින්ම කතා කරමු Photoshop කියන්නේ මොකක්ද? Photoshop කියන්නේ Adobe company එක විසින් develop කරපු photo editing software එකක්. එතකොට මේක world එකේ වැඩියෙන්ම භාවිතා වෙන graphic design සහ photo editing software එක කිව්වොත් මං හරි. ඉතින් මේ Photoshop කියන ඇප් එක යූස් කරන්න පුළුවන් අපිට විශේෂයෙන්ම ගත්තොත් කාණ්ඩ වශයෙන් ෆොටෝග්‍රැෆර්ලාට ඩිසයිනර්ලාට YouTuberලාට සෝෂල් මීඩියා ක්‍රියේටර්ස්ලාට ඒ වගේ ආදී ගොඩක් අයට යූස් කරන්න පුළුවන්. ඉතින් සරලව කියනවා නම් මේකෙදි ෆොටෝ එඩිටින් කරන්න, තම්බ්නෙල් හදාගන්න, රීටච් කරන්න, ස්කින් ස්මූත් හදාගන්න මේ හැම දෙයක්ම මේකෙන් කරගන්න පුළුවන් software එකක්. ඔයාලා කොට දෙනෙක් ඉල්ලපු නිසා මම ක්ලාස් එකක් වගේ කරන්නේ මේක YouTube එකේදී ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න කමෙන්ට් කරන්න හැම වීඩියෝ එකකටම. ඊට පස්සේ අපි දෙනවා ආන්සර් ක්වෙස්චන් වෙනම වීඩියෝ සීරියල් එකක්. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේකේ ඔයාලට තියෙන මොනක් හරි ප්‍රශ්නයක් කමෙන්ට් එකක් විදියට දාන්න. අපි ඒ කමෙන්ට් වලට වීඩියෝස් එකේ ඊළඟ ආන්සර් ක්වෙස්චන් වීඩියෝ එකේදී කතා කරමු. අපි යමු බලන්න කොහොමද Photoshop ඉන්ටර්ෆේස් එක කියලා අද පළවෙනි පාඩම විදියට. ඉතින් ළමයි මේ තියෙන්නේ Photoshop එකේ ඉන්ටර්ෆේස් එක. right? ඔයාලා ගොඩ දෙනෙක් දැකලත් ඇති, දන්නවත් ඇති. ඉතින් එතකොට මේ සෙට් එක තමයි tool panel එක. එතකොට මේ සෙට් එකෙන් අපිට කරන්න පුළුවන් අපේ ෆොටෝ වලට තියෙන ඕනම දෙයක් කරගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ tool වලින්. ඊට පස්සේ මේ පැත්තේ layer palette එක යනවා. layer palette එක එතකොට ඒකේ තමයි අපේ photos වල layer එක අපි වැඩ කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ උඩ menu bar එක යනවා. එතකොට මේ ගන්න හැම එකකටම මේ විදියට වෙනස් සිදුවීම් තියෙනවා. හරිද? ඉතින් එතකොට මේ ටික තමයි මම ඔයාලට බේසිකලි කියලා දෙන්න ඕන ටික. එතකොට මේ ලෙසන් එකෙන් පස්සේ අපි වැඩ කරන විදිය ගැන බලමු. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක්, ලයික් එකක්, ෂෙයා එකක් දාගෙන යන්න අපේ channel එක subscribe කරන්න.